මෙහිදී දැක්වෙන රූප රාමු දෙස හොඳින් බලන්න. මරණ මංචකයේ එළවයි මෙලොවයි ඔබට මෙහි පෙනෙන්නේ පාකිස්තානයේ ඇති වූ අධික ගන් වතුරක් හේතුවෙන් එකම පවුලේ 17 දෙනෙකු ගම් වතුරට හසු වී එකදු අයෙක්වත් බේරින්නේ නැතුව ඒ මහා සැඩපහරට හසු වෙලා ගහගෙන ඒ ජීවිත විනාශ වෙච්ච අවස්ථාවක් තමයි ඔබට මේ දැක ගන්නට ලැබෙන්නේ. මේ දකින බොහෝ දෙනෙකුට බොහෝ දේවල් සිතෙන්න පුළුවන්. ඒ අයගේ ස්වභාවයන් මත බොහෝ අයට බොහෝ දේවල් පෙනෙන්න පුළුවන්. එවැනි එක් අවස්ථාවක් මම පැහැදිලි කරන්නම්. මම දැක්කා එක් අවස්ථාවකදී පෙන්නනවා පාකිස්තානයේ ක්‍රිකට් තරඟයක් අපි කියනවා ලීග් තරඟයක් තරඟාවලියේ එක් අවස්ථාවක් සඳහා ගුවන් යානයක් නැත්නම් හෙලිකොප්ටරයක් පැමිණෙනවා. ඒ අවස්ථාවේදී ඒ අවස්ථාව වර්ණවත් කරන්න. නමුත් මෙහිදී මෙම ගන්නතුරේ ගසාගෙන යන මේ පාකිස්තානයේ සිටින මිනිසුන් 17 දෙනා එකම පවුලේ සමාජිකින් 17 දෙනා බේරගන්න කිසිදු හෙලිකොප්ටරයක් නොපැමිණි බවත් කිසිදු ආකාරයකින් මේ ජීවිත ආරක්ෂා කරන්න රජයෙන් හෝ කිසිදු ආකාරයකින් කිසිදු මිනිසෙක් ඉදිරිපත් නොවු බවත් විවිධ සමාජ මාධ්‍ය තුල මෙම වීඩියෝව උදාහරණයට ගනිමින් ඉදිරිපත් කරලා තියෙනවා මම දැක්කා. ඒ වගේම ඔබත් එවැනි අවස්ථා දකින්නට ඇති. නමුත් මෙහි යථාර්ථය මෙහි ඇතුළාන්තය දෙස විමසා බැලූ විට සත්‍ය වශයෙන්ම මේකෙන් පෙනෙන්නේ සසර භයානකකම. එහෙමත් නැත්නම් කර්ම විපාක කියලා කියන්නේ මොනතරම්නම් සාධාරණද සහ මොනතරම්නම් භයානකද කියන එක තමයි මෙම සිද්ධිය පාදක කොටගෙන මෙහි ඇතුළාන්තය අධ්‍යාත්මික ඇසකින් විමසා බැලූ විට නිරීක්ෂණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තවත් බොහෝ පිරිසක් හිතන්න පුළුවන් ඕනෑතරම් අනවශ්‍ය දේවල් සඳහා ඕනෑතරම් ආකාරයට අපි අර පෙර සඳහන් කරා වගේ ක්‍රිකට් තරඟාවලියක එම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ගුවන් යානයක් පැමිණෙනවා. එවැනි අවස්ථා සඳහා ඕනෑතරම් එවැනි දේවල් ක්‍රියාත්මක වෙනවා. නමුත් මෙවැනි අවස්ථාවක කිසිදු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන කිසිදු සංවිධානයකින් එම පිරිස බේරා ගන්න කිසිදු උත්සාහයක් කරේ නැහැ. ඉතින් මේ බොහෝ ලොව පුරා මේ වීඩියෝ පටය වෛරල් වීමක් දකින්න පුළුවන්. ඒ පාදක කොටගෙන විවිධ අය ඒ අයගේ දැනෙන චිත්ත ස්වභාවයන්ට අනුව විවිධ මතයන් ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි විවිධ මතවාදයන් බොහෝ දකින්නට පුළුවන්. නමුත් මෙහි ඇතුළාන්තය සැලකූ විට සත්‍ය වශයෙන්ම මේක මහා කර්ම විපාකයක්. මෙතන කර්ම විපාකයක් නැත්නම් කර්මයකට අදාළ විපාකයක් ලබා දෙන අවස්ථාවක් තමයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. මෙහිදී මෙම පිරිස මේ අවස්ථාවේදී මේ සියලුම දෙනා එකම පවුලේ සමාජිකයන්ව සිටියත් මොවුන් සියලු දෙනා මීට පෙර උප්පත්තයකදී මීට පෙර මනුෂ්‍ය උප්පත්තයකදී කරපු මහා අකුසලයක විපාක ආරම්භක අවස්ථාව තමයි ඔබ මේ දකින්නේ ඇත්තටම. ඒ කියන්නේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි අපේ ලංකාව තුල සමාජයේ වේවා ඉන්දියාව පාකිස්තාන වේවා ඕනෑම රටක විවිධ සමාජයන් තුල මිනිසුන් විසින් විවිධාකාරයේ මානසික මට්ටම් වල විවිධ සමාජ තල නිර්මාණය කරගෙන ඉන්නවා. ඒක තවත් පැහැදිලි කරොත් උසස් යයි සම්මත පහත් යයි සම්මත. ඒ
කියන උසස්යයි සම්මත පිරිස විසින් පහත්යයි යම් පිරිසක් සම්මත කරගෙන ඉන්නවා. ඉතින් නිරන්තරයෙන් මේ පහත්යයි සම්මත පිරිස අර උසස්යයි සම්මත පිරිස ඇසුරෙන් පිරිස තුලින් ප්‍රතික්ෂේප වීම, තලාපෙලීම්, සිත්‍රිද වීම වැනි දේවල් වලට නිරන්තරයෙන් අර උසස්යයි සිතා සිටින පිරිස අර පහත්යයි සලකන පිරිසට සලකන්නේ අර ඉහතමා සඳහන් කර ආකාරයට. ඉතින් මෙවැනි ආකාරයට මේ පිරිස මනුෂ්‍ය උපතක සිටින විට මේ සියලුම දෙනා එක්ව සිදු කරන ලද මහා කුසල කර්මයක විපාකයක් තමයි මේ ඔබ දකින්නේ රූපරාමු තුලින්. මේ පිරිස විසින් රමාහිත සඳහන් කරා වගේ යම් සමාජ තලයක සිටින අවස්ථාවකදී මේ සියලුම දෙනා විසින් මිනිසුන්ට අප්‍රමාණ හිරිහැර සිදු කරලා තියෙනවා. අප්‍රමාණ හිරිහැර කරදර තාඩන පීඩනවලට ලක් කරලා තියෙනවා. ඔබට දකින්න පුළුවන් අද අප සමාජය තුල වුණත් කොපමණ ධර්මයක් මොන දහමක් කතා කරත් අද අපි මේ බෞද්ධ සමාජයේ වේවා ඕනෑම රටක ඕනෑම සමාජයක් තුළ මිනිසුන් විසින් විවිධ මට්ටම් තියාගෙන ඉන්නවා සමාජ තලයන්. ඒ තුළ එවැනි ආකාරයට මිනිසුන් තලාපිලීම් හිත් පීඩාවට පත් කිරීම ඔබ රැකියා කරන ස්ථානය තුළ වුණත් ඔබට දකින්න පුළුවන්. ඒ තුළ ඉන්න ඉහළයයි සම්මතය. ඒ කියන්නේ අපි හිතමු නිලධාරීන් විසින් ඒ සේවකයන්ව අප්‍රමාණ ලෙස තලාපිලීම් වලට සිත්‍රද වීම වලට ලක් කරනවා, රැකියාව එපා කිරවීමක් කරනවා. මොකද මේ සියලුම දෙනාට අමතක වෙලා මිනිස්සු අපි හැමෝම මිනිස්සු අපි හැමෝම ජීවත් වෙන්න ඕන. අපි හැමෝම මේ ස්වභාවයේ කොටසක්, ස්වභාව ධර්මයේ කොටසක්. අපි හැමෝම මේ ස්වභාව දහමට අනුගතව ජීවත් විය යුතුයි. සෑම සත්වයකටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. නමුත් මිනිස්සුන්ගේ තියෙන ඒ කෙලෙස් ඝනකම නිසා මහා අකුසල් සිත් වලින් යුත් මිනිසුන් මේ කලියුගයේ උපත ලැබලා ඉන්න නිසා රැකියා ස්ථානයක වේවා විවිධ සමාජ ස්තරයන් තුලදී ඉහළ නිලධාරීන් විසින් පහළාය අනවශ්‍ය ආකාරයෙන් අප්‍රමාණ තාඩන පීඩන වලට ලක් කිරීම සිදු කරනවා. ඉතින් එවැනි ආකාරයට මිහිත රූපරාම වල සිටින සියලුම දෙනා විසින් ඒ සමාජය තුල හිටපු අසරණ අහිංසක මිනිසුන්ට දරුණු වශයෙන් හිරිහැර කරලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු නිකන් අසරණ වෙලා වාඩි වෙලා ඉන්න මිනිස්සෙකුට ඔබ හිතන්න අර විහිළුවට වගේ. ඒ කියන්නේ ඒ අයගේ වින්දනය උදෙසා හිතන්න ඔළුවට අතුල් පහරවල් ගහනවා, ලී වලින් අනිනවා. ඔබ හිතන්න එවැනි අකුසල කර්මයක් තමයි සිදු කරලා තියෙන්නේ මේ රූපරාම වල සිටින සියලුම දෙනා එකටම සිදු කරන ලද එකට එකතු වී සිදු කරන ලද මහා කුසලයක්. අප්‍රමාණ විදියට අහිංසක මිනිසුන්ව තාඩන පීඩනකට ලක් කරලා නින්දා හිරිහැර කරලා තියෙනවා. ගහලා තියෙනවා. ඒ තරම් පහත් තත්ත්වයට දාලා මිනිසුන්ව. ඉතින් ඒ අය ඒ කරපු මහා කුසලය කියන ඒ හේතුව ඒ කර්මයේ විපාක මට්ටමක් තමයි ඔය දකින්නේ. ඒ සියලුම දෙනා බලන්න ස්වභාව ධර්මයේ මොනතරම් සාධාරණද කියලා. ඒ එකට කරපු අකුසලයේ ස්වභාව ධර්ම විසින්ම ඒ අයට එකම ආකාරයකට එකම විදියකට සියලුම දෙනා කිසිඳු පිළිසරණක් හවුහරණක් නැතුව සියලුම දෙනා ගසාගෙන යනවා, මරණයට පත් වෙනවා. ස්වභාව දහම තුලින්ම එයට දඬුවම් කරනවා. ඉතින් මේ ස්වභාව දහම කියන්නේ හරි සාධාරණයි. මොකද බලන්න, එයයි මං අර පෙර පැවසුවා වගේ කිසිදු ආකාරයකට කිසිම මිනිසෙකුට ඉන්න දීලා නැහැ. අසරණ අයට ගහලා තියනවා, හිරිහැර කරලා තියනවා. ඉතින් අන්නේ කර්ම විපාකයේ ප්‍රතිඵලයක් විදිහට බලන්න කොපමණ මිනිස්සු බලන්න මේ සිද්ධිය රූපරාමු ගත කරත්. ඒ වගේම ඔබ මේ වීඩියෝ තුල මේ රූපරාමු තුල ඔබ දකින්න ඇති අන්තිම හරියේදී
එක් පුද්ගලයෙක් යම් පාරුවක් වැනි දෙයකින් එනවා මේ අය බේර ගන්න. නමුත් ඒත් ඒ ඇවිල්ලත් එක්කෙනෙක්වත් බේර ගන්න ලැබෙන්නේ නැහැ. සියලුම දෙනා ගසාගෙන යනවා. ඉතින් හිතන්න මේ අයට අර මම පෙර සඳහන් කරා වගේ දිවි ගලවා ගන්න ගුවන් යානයක් හෙලිකොප්ටරයක්වත් පැමිණෙන්නේ නැහැ. නමුත් අපි දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී සමහර සුනකයන් බේර ගන්නට සුනකයන් පව බේර ගන්නට හෙලිකොප්ටරයක් ඇවිල්ලා හෙලිකොප්ටරය මගින් ඒ සුනකයාගේ දිවි ගලවගෙන යනවා. ඉතින් ඒකත් එතන දකින්නෙත් ඒ සතා අය සසරේ කරපු ඒ පින එයාගේ කුසල ශක්තිය තමයි එතන මතුවෙන්නේ. කොපමණ ගම් වතුරක් ආවත් හෙලිකොප්ටරයක් ඔහු වෙනුවෙන්ම ඇවිල්ලා ඒ සුනකයා වෙනුවෙන්ම ඇවිල්ලා ඒ හෙලිකොප්ටරේ සිටින ජීවිතාරක්ෂකයන් විසින් ඒ සුනකයාගේ ජීවිතය බේර ගන්නවා. නමුත් බලන්න මෙතනදී 17 දෙනෙක් එකම පවුලේ 17 දෙනෙක් මහා සැඩ පහරකට හසු වෙලා එක එක්කෙනා ගහගෙන ගිහිල්ලා සියලුම දෙනා විනාශයටපත් වෙනවා. කිසිම කෙනෙක් මේ අයට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. සහ බාහිරින් දකින්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම උදව් කරන්නේ නැත්තේ ඇයි මෙච්චර මේ රජය විසින් ක්‍රියාත්මක නොවුනේ ඇයි? රාජ්‍ය නොවන සංවිධාන විසින් ක්‍රියාත්මක නොවුනේ ඇයි ක්ෂණිකව? නමුත් ඒක ඒ අයගේ මහා අකුසලයක කර්ම විපාකය. මොකද මම ඔබට පෙර සඳහන් කරා මේ අය විසින් අසරණ අහිංසක මිනිසුන්ට අප්‍රමාණ වද දීලා තියෙනවා. අප්‍රමාණ නිന്ദා පීඩාවට පත් කරලා තියෙනවා. ඒ නිසාමයි ඒ විපාකයක් විදියට මිනිසුන් කොච්චර බලන් හිටියත් මේ දේවල් සමාජ මාධ්‍ය තුල ගියත් අපි තුමු ලයෝ ගියත් මේ අයට කිසි කෙනෙක් උදව් කරන්න මේ අයගේ ජීවිත රැකගන්න ජීවිත ආරක්ෂා කරන්න කිසිදු අයුරකින් කිසිදු ඉදිරිපත් වීමක් සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ මේ අයට පිහිටක් ලැබුණේ නැහැ. ඒකට හේතුව මේ අය විසින්ම මාරහිත සඳහන් කරා වගේ මිනිසුන්ට අප්‍රමාණ හිරිහැර කරපු නිසා ඒ අයට පිහිට නොලබන්නට හේතු සකස් වීම නිසාමයි ඒ අයට පිහිට නොලැබුණේ. ඉතින් බලන්න සංසාරෙක තියෙන මහා භයානකකම. ඒ වගේම ඔබ හිතන්න මේ ආකාරයට මේ අපිට රූප රාමුවකින් ආඹු ලෙස මහා අකුසල විපාකයක් විපාක දෙන අවස්ථාවක් ඔබට දකින්නට ලැබෙන්නේ. ඒ වගේම මේ සියලුම දෙනා මේ මරවියෙන් පෙනි තමන්ගේ ජීවිත තමන් එක ළඟ හිටපු දරුවන්ගේ සහෝදරයන්ගේ ජීවිතය පෙනි සියලුම දෙනා විනාශ වුණේ මහා බය බියකරු ස්වභාවයක් තුළ. ඉතින් මේ සියලුම දෙනා මරණින් මතු යක්ෂ උප්පත්තියක උපත ලබා ඉන්නවා. ඒ භයානක ඒ බිය නිසා. ඒ මහා භයානක සිද්ධියකට මුහුණ දීම නිසා. ඒ වගේම සමහර විට වෛරයක් ඇති වෙන්නත් ඇති. තරහක් ඇති වෙන්නත් ඇති. කෑ ගහන්න ඇති. ඊට පිටින් ඉන්න අයට අනේ අපිව බේර ගන්න කියලා කෑ ගහලා තරහක් ඇති වෙන්නේ ඇති. ඒ කියන්නේ තව තවත් අකුසල රැස් කරන්න ඇති. මේ සියලුම දෙනා යක්ෂ උප්පත්තියක සිටින්නේ. නමුත් මේ අයට මේ පළවෙනි විපාක මට්ටමක් විදිහට අර මා හිත සඳහන් කර විදිහට මේ 17 දෙනාම එකතු වෙලා මීට පෙර මනුෂ්‍ය ජීවිතයකදී මිනිසුන්ට කරපු අප්‍රමාණ නිന്ദා හිරිහැර තාඩන පීඩන සහ තලාපෙලීම් වල ඒ හේතුඵල ක්‍රියාවලින් එම කර්ම විපාකවල ඒ සකස් කරන ලද කර්මයේ හේතුවෙන් ඔවුන්ට ලැබෙන පළමු වන විපාක මට්ටම තමයි මේ වුන් අත්විඳින්නේ. ඔබට මම මේ ගැන තවදුරටත් පැහැදිලි කරොත් ගැඹුරින් ඔබ හිතන්න පීර ගසක් තියෙනවා. එක පීර ගසක් හැදෙන්නේ අපි තුමු පීර ඇටයක් තියෙනවා. ඒ පීර ඇටය අපිට සරු පොළොවක රෝපණය කරලා පීර ගසක් ගන්න පුළුවන්. මේ පීර ගස පීර ඇටය කියන්නේ බීජයක්. හිතන්න මේ බීජය කියලා කියන්නේ මේකට තමයි කියන්නේ විඥානය. විඥානය කියලා කියන්නේ විඥානනය වෙන ස්වභාවය. විඥානනය වෙන ස්වභාවයට තමයි විඥානය කියලා කියන්නේ. එනම් විඥානනය කියලා කියන්නේ බීජ සෑදෙන ස්වභාවය. ඉතින් ඔබ හිතන්න මෙන්න මේ පීර ඇටය පැල කරලා සුදුසු භූමියක මහා විශාල පීර ගසක් නිර්මාණය වෙනවා. මේ පීර ගසේ විශාල පීර ගෙඩි ඇති වෙනවා. හිතන්න මේ එක පීර ගෙඩියක එක වාරයකට සෑදෙන එක පීර ගෙඩියක
බීජ කොපමණ තියෙනවද? එවැනි ආකාරයට මුළු ගසේම තිබෙන එක වාරයක තිබෙන peer ගෙඩිවල බීජ කොපමණ තිබෙනවද? හිතන්න මේ සියලුම බීජ නැවත සිටවනවා සුදුසු පරිසරයක් තුළ. ඒ බීජ වලින් නැවත ඉහත ආකාරයේම peer ශාක වෘක්ෂ හට ගන්නවා. ඒ ශාක වලින් නැවතත් ඒ හැම ශාකයෙන් ඒ හැම peer ගසකින්ම ඉහත ආකාරයට නැවතත් peer සෑදෙනවා. ඒ වෙනුත් අර විදියටම හිතන්න peer හටගෙන ඒ තුල ඒ බීජ හට ගන්නවා. peer ඇට මේ ආකාරයට හිතන්න දිගින් දිගට යනවා. බලන්න මේ ක්‍රියාවලිය බලන්න මේ විජානනය මේ බීජ කොපමණ වේගයකින් සකස් වෙනවද කියන එක. හිතන්න එක peer ඇටයකින් අප්‍රමාණ හිතන්න මම අර පැහැදිලි කරේ පළමු අවස්ථාවේදී ඒ peer ගහේ පළමු එක අවස්ථාවකදී හැදුණු බීජ වලින් peer ගෙඩි වලින් හැදුණු බීජ ඒ සෑම peer ගෙඩියකින් හැදුණු බීජ දිගින් දිගට පැතිරලා ගිය ආකාරයි. ඔබ හිතන්න එක peer ගහකින් ඒ peer ගස ජීවත් වන තුරු කොපමණ අවස්ථාවන් වලදී peer ගෙඩි ලබා දෙනවද කියලා. ඒ සියලුම peer ගෙඩි වල කොපමණ සානම් peer ඇට ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒ සියලුම peer ඇට නැවත නැවත ඒවා බීජ නැවත ශාක බවට පත් වෙලා නැවතීම ශාක වලින් නැවත නැවත කොපමණ සානම් peer බීජ නිර්මාණය කරනවද කියලා. මේ ආකාරයටමයි ඔබේ සිත විසින් ඔබේ විඥානය විසින් සංස්කාර සකස් කරලා කුසල අකුසල ඕනෑම ආකාරයකට සංස්කාර සකස් කරමින් අනන්ත සසරේ අප්‍රමාණව පරක්තරක් නොමැතිව ගමන් කරන්න හේතු වෙන්නේ. ඉතින් අනාර එක peer බීජයක් හිටෙවුවා වගේ තමයි මේ රූප රාමුවල සිටින පිරිස මිට පෙර ජීවිතයක මේ 17 දෙනා විසින්ම මිනිසුන්ට අප්‍රමාණ හිරිහැර කරලා තියෙනවා. ඒ හිරිහැරවල ප්‍රතිඵලයක් විදිහට ලැබුණු පළවෙනි විපාක මට්ටම. ඒතර මේ තව තවත් අර මං කිව්වා වගේ හිත පැහැදිලි කරා වගේ peer ගසේ උදාහරණය වගේ මේ බීජය තව තවත් වැපිරෙනවා. මේ තව තවත් මේක ව්‍යාප්ත වෙනවා. ඉතින් මේ අය සසරේ මෙන්න මේ හේතුව නිසා අනන්ත අප්‍රමාණ දුකකට පත් වෙන්න සිද්ධ වෙනවා. එහි ආරම්භය තමයි එහි ආරම්භක පියවර තමයි ඔබ රූපරාම තුලින් දුටුවේ. ඉතින් ඔබ හිතන්න ඔබේ තුලත් හටගන්න යම් එක චිත්තයක් හේතුවෙන් එක විඥානයක් එක බීජයක් හේතුවෙන් අනන්ත අප්‍රමාණ පරක්තරක් නොමැති අප්‍රමාණ කුසල රැස් කරමින් අනන්ත සසරේ අප්‍රමාණ දුක් විඳින්න මොනසානම් හේතු සාධක සකස් වෙනවද? ඇත්තරම ඒක අනන්ත සසරේ මෙතන ඉඳන් යන්න නෙමෙයි. ඔබ අතීතේ කිලවරක් නොදකින ඔබේ සසර ගමන තුල ඔබත් මමත් ආවේ ඒ ආකාරයටමයි. ඒ ආකාරයටමයි peer බීජයේ peer පැලයක් වෙලා ඒ පැලෙන් නැවත peer ගෙඩි නිර්මාණය වෙලා ඒ තුල තියෙන peer බීජ නැවත ව්‍යාප්ත වෙලා ඒ ආකාරයට හිතන කොප්පමණ මේක ව්‍යාප්ත වෙලාද කියලා කෙලවරක් සොයා ගන්න බැරි වෙනවා. ඒ නිසාමයි කියන්නේ ආපු සසර ගමන ඔබත් මමත් මේ මොහොතේ මනුෂ්‍ය උප්පත්තියට හිටියත් ඔබත් මමත් සසරේ ආපු දුර ආරම්භය කෙලවරක් සොයන්න බෑ. අප්‍රමාණ දුරක් ඇවිල්ලා තියෙනවා. ඒ සසරේ අනවබෝධයෙන් මෝහයෙන් යුක්තව තණ්හාවෙන් යුක්තව ද්වේෂයෙන් යුක්තව අප්‍රමාණව කරපු අකුසල් සංස්කාරයන් නිසා ඒ අකුසල් හේතු ඵල බවට පත් වෙමින් නැවත එම ඵල නැවත හේතු බවට පත් වෙමින් අනන්ත සසර අප්‍රමාණ දුක් විඳින්න ආපු ගමන. මේ වචන ටික අහන ඔබ බලන්න ඔබේ ඇතුළාන්තයට උමිලා ඔබ අද කුමන සමාජ තලයක හිටියත් වැඩක් නෑ. මොකද ඒ සෑම දෙයකින්ම ඔය ඒ මොන සමාජ තලයක හිටියත් ඔබත් මෙවැනි හැසිරීමක් නම් දක්වන්නේ. ඒ කියන්නේ ඔබ යම්කිසි ඔබේම ආයතනයක ඔබේ පවුලේ කෙනෙක් ඔබේ පවුලේ අයට ඔබේ ගමේ අයට ඔබේ අසල්වැසියන්ට ඔබ රාජකාරී ඔබ වැඩ කටයුතු කරන ස්ථානවල ඉන්නේ ඒ පහළ සේවකයන්ට ඔබ කටයුතු කරන්නේ එයාට රැකියාව එපා වෙන අයුරින්
අප්‍රමාණ තාරණ පීනුවට පත් කරමින් නම් ඔබත් යන්නේ ඔබටත් යන්න සිද්ධ වෙන්නේ එවැනි අනන්ත අප්‍රමාණ දුක්ඛිත මහා භයානක ගමනකට බව හොඳින් සිහි තබා ගන්න. සසර අති භයානකයි. ඒ වගේම මේ සබා දහම ඊටා සාධාරණයි. සර්ව සාධාරණයි. කිසිදු කෙනෙකුට අඩුත් නැතුව වැඩිත් නැතුව ඔහු රැස් කළ දේට අදාළව ඔහුට විපාක ලබා දෙනවා. සබා දහම විසින්ම ඒ විපාක ලබා දෙනවා. මෙලෙස මෑත අනාගතයක් තුළ මේ මනුෂ්‍ය තලයේ වසන සියල්ලන්ටම එය සබා දහමට අනුගත නොවීම නිසා සබා දහමට විරුද්ධව පටහැනිව ක්‍රියාත්මක වීම නිසා මනුෂ්‍යයා තුළ මනුෂ්‍ය ගුණ ධර්මයන් පිරිහිලා මනුෂ්‍ය ගුණ ධර්මයන් පිරිහෙමින් එකිනෙකා තලා පෙළමින් සබා දහමත් විනාශ කරමින් මේ යන ගමන අවසන් කරනවා ඊට දරුණු විපාක සහිතව. ඒ බව ඔබට මෑත අනාගතයක් තුළ ඊට කෙටි කාලයක් තුළ ඔබට අත්විඳින්න වේ. සමහර විට ඔබටම මේ සියලුම දේවල් දකින්න වෙයි. එදාට ඔබට අනේ අපොයි කිය පාරක් ගානේ ජීවිතය යදමින් දුවන්න වෙන දවසක් එනවාමයි. පාරක් ගානේ අනේ අපොයි මගේ ජීවිතේ බේරගන්න කිය යදමින් ඔබ කුමන තරාතිරමක හිටියත් ඔබ ඒ සබා දහමේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට බලන්න සබා දහම විසින්ම මේ පිරිසිදු කරලා දානවා. විශාල ගම්වතුරක් ඇවිල්ලා. ඉතින් සබා දහම ඒ තරම් සාධාරණයි. ඉතින් එවැනි ආකාරයටම ඔබ මතක තියාගන්න ඔබ දැනගන්න මෑත අතීතයක් තුළ මෑත අනාගතයක් තුළ ඔබට මේ සියල්ල ඔබටත් එවැනිම ක්‍රියාවකට භාජනය වෙමින් අනේ ඔබ මොන තරාතිරමක හිටියත් ඔබ මොන සමාජය තුළ මොන මට්ටමක හිටියත් ඔබ කුමන සමාජ තලයක වැජමුණක් ඒ කිසි දෙයක් ඊට බලපාන්නේ නැහැ. ඔබ සියලුම දෙනාට ඒ කර්ම විපාකයේ අත්විඳින්න ඔබ හේතු සකස් කරලා නම් මෑත අනාගතයක් තුළ අනේ අපොයි මගේ ජීවිතේ බේරගන්න අනේ අපිව බේරගන්න කියමින් ජීවිතය යද පාරක් ගානේ දුවන්න සිද්ධ වෙයි. ඒ දුවලත් ඒ ජීවිතේ බේරෙන්නේ නැති තැනකට පත් වී සමහර විට මේ අවස්ථාවට ඔබට මුහුණ දෙන්නත් සිද්ධ වේවි. ජීවිතේ නැති වෙන්නත් සිද්ධ වෙයි. ඒක තමයි මේ ස්වභාව ධර්මතාවය තුළ ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ විසින් ධර්මතාවය නැවත සකස් කිරීමේ ක්‍රියාවලිය තුළ මේ මනුෂ්‍ය වර්ගයාට අත්විඳින්න වෙන අති භයානක දරුණු ඉරණම ව්‍යසනය. ඒ ව්‍යසනයට ළඟා වෙමින් පවතින ස්වභාව ධර්මයේ විසින් ඔබට විවිධ ඉඟිපල කරනවා. ඔබට නිවැරදි වෙන්න ස්වභාව දහමට අනුගතව ජීවත් වෙන්න ඔබට ස්වභාව ධර්මයේ විසින්ම විවිධ ඉඟිපල කරනවා. නමුත් ඔබට ඒ පණිවිඩය, ඒ විශ්ව පණිවිඩය ඔබට තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් නැහැ. ඒ පණිවිඩය රීඩ් කරන්න, කියවා ගන්න තරම් ප්‍රඥාවක්, කුසල ශක්තියක් සසරේ වඩලා නැහැ. එවැනි කුසල ශක්තියක්, ප්‍රඥාවක් ඔබ තුළ තිබුණත් ඒ ප්‍රඥාව යටපත් වෙලා ඔබ කෙලෙස් ධර්මයන් තුළ මුසපත් වෙලා ඔබ සිහියක් නැති වේ ගමන් කරමින් ඉන්න බවක් තමයි මගේ මෙතට මගේ අධ්‍යාත්මික සටහනුව මේ මනුෂ්‍ය වර්ගයා දෙස බැලූ විට මට දකින්න පුළුවන්කම තියෙයි. ඒ නිසා නැවතත් මම මෙම රූපරාමු හරහා ඔබට ඉඟිපල කිරීමක්, ඔබට පූර්ව දැනුම් දීමක් සිදු කරන්නේ. නිවැරදි වෙන්න, නිවැරදි ගමනට එන්න, සබා දහමට අනුගතව ජීවත් වෙන්න උත්සාහ කරන්න.
සොබා දහමට අනුගත කිසිවක් නොවේ නොමැත.